දින මහර බන්ධනාගාරයේ සිදුවේ වූ නොසන්සුන්තාවය මේ වන විට සමනයට පත් වෙලා තියෙනවා. කෙසේ නමුත් විශේෂයෙන් ප්‍රදේශීය සාමය ආරක්ෂා කිරීම සඳහා ඒ වගේම නිවාරකයක් හැටියට අපරාධ නඩු විධාන සංග්‍රහය ප්‍රතිපාදන හරහා විශේෂයෙන් ශ්‍රී ලංකා පොලිසිය සාමය ආරක්ෂා කිරීම සඳහා පොලිසිය මැදිහත් වෙලා පොලිස් ඇදිරි නීතිය පනවලා තියෙනවා. 246 කැන්දලියත් පාළුව බටහිර ඒ වගේම 246 C කැන්දලියත් පාළුව උතුර 181 G දමුව කියන පොලිස් ග්‍රාම සේවක වසම්වල විශේෂයෙන් මේ පොලිස් ඇදිරි නීතිය පනවලා තියෙනවා. නිසා අපි විශේෂයෙන් මහජනතාවගෙන් ඉල්ලනවා මේ අවස්ථාවේදී තම තමන්ගේ නිවෙස්වල රැඳී සිටින්න අනවශ්‍ය ගමන් සඳහා ප්‍රවේශ නොවන්න. කෙසේ නමුත් ඔබට යම් කිසි අත්‍යවශ්‍ය සේවයක් අත්‍යවශ්‍ය කරුණක් සඳහා ඔබට ප්‍රවේශ වන්නට අවශ්‍ය නම් ඒ සඳහා ළඟම සිටින පොලිස් නිලධාරියෙකු සහයෝගය ලබා ගන්නට පුළුවන්. ඒ වගේම අපි මහජනතාවෙන් ඊටම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා යම් අනීතික නීති විරෝධී යම් සැකකටයුතු ප්‍රශ්නයක් තොරතුරක් ඔබට ලැබිලා තියෙනවා. ඒ ළඟම ඉන්න පොලිස් නිලධාරියෙකුටවත් දැනුම් දීමට ඔබට හැකියාවක් තියෙනවා. ඒ නිසා මේ වන විට විශේෂයෙන් ශ්‍රී ලංකා පොලිසිය විශේෂ කාර්ය බළකාය ත්‍රිවිධ හමුදාව මේ සියලුම පොලිස් කණ්ඩායම් එකතු වෙලා හුදෙක්ම මහජනතාවගේ සාමය ආරක්ෂා කරන්නට තමයි අපි කටයුතු කරන්නේ. ඒ සඳහා අවශ්‍ය දායකත්වය ලබා දෙන්න කියලා අපි තාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.